ඔන්න ඔය විදියට තමයි මේ වැඩේ පටන් ගන්නේ. මේ අංකල් ඔයාට දැන් කීයද? 40 කීයද? මෙයා වැඩේ පටන් ගත්ත වෙලේ ඉඳලා වාතයියා. කියනවත් වැඩිනේ. වාතයි හොඳටම වාතයි. අපිට දුන්න කොලේ තියෙන මෙතන කතා කරන්නේ අපි දෙන්න කියලා. ඒක තමයි මම කිව්වේ. අරයට 40 ඇඳරි. ඔයාට පිස්සුද? නෑදෑකම් කියන්නේ නමත් එක්ක. පිස්සු නේද මේ ෆිල්ම් එකේ නම? ඒ නම දාලා තියෙන මේ ෆිල්ම් එකේ වැඩ කරන අය දිහා බලන්න. රංගපාන අය දිහාත් බලන්නේ. පිස්සු අනේ මේකේ රංගපාන අයට. අපිට තරම් සීලුත් නැද්ද කොහෙද? අද මේ වෙනතරට පරිස්සමෙන් කතා කරන්න ඕනේ කාවින්ගත් බැනුම් අහලා ඉන්නේ මාත් බැනුම් නොහා කොහොමද මේක ගොඩ දාගන්නේ ඉස්සෙල්ලම මෙහෙම කියනම් මේ තමයි ශ්‍රී ලංකාවේ පළවෙනි සෙමි ඇනිමේෂන් නැත්නම් හයිබ්‍රිඩ් ඇනිමේෂන් ෆිල්ම් එක. ඒ කියන්නේ චරිත බොහොමයක් මේ ඇනිමේට් වෙලා තියෙන ෆිල්ම් එකක්. නැත්නම් අපි දැකලා තියෙනවා එක චරිතයක් වගේ ඇනිමේෂන් තිබුණු ෆිල්ම්ස් උදේය කරපු ෆිල්ම්ස් කීපයක්ම තිබුණා ඒ වගේ. නමුත් මේක චරිත බොහොමයක් ඇනිමේට් වෙන ලංකාවේ පළවෙනි හයිබ්‍රිඩ් ඇනිමේෂන් ෆිල්ම් එක. පිස්සු චිත්‍රපටය. ආසාවෙන් ඉන්නවා මොකද මේක අලුත් අත්දැකීමක් අර ප්‍රකාශන කිව්වා වගේ ස්මිතායව කිව්වා වගේ මේක සෙමි ඇනිමේෂන් ෆිල්ම් එකක් පොඩක් බයයි ෆස්ට් ටයිම් කරන්නේ මොකද ලොකුම අභියෝගය වෙන්නේ සත්තු ඉන්නවා කියලා හිතාගෙන සත්තුත් එක්ක කතා කරන එක කළා නෑ බලමු මට ලොකු ජොබ්යක් තියෙනවා මේක ඇතුලේ කරගෙන මං හිතන්නේ මට මෙයා තරම් නෑ මං හිතන්නේ සත්තුත් එක්ක කතා කරන්න මටත් තියෙනවද අයියේ සතුත් එක්ක කතා කරන්න තියෙන කියලා සත්තුත් එක්ක රණ්ඩු කරන්න වෙයිනේ ගොරිල්ලත් එක්ක සතුත් එක්ක කතා කරන්න තියෙන කියලා ඊශාන්කගේ මුණ දිහා බැලුවා. නෑ එයාට තියෙනවා හින්දා මං අයියේ මේ කොපිචක් නෙමෙයි සාමාන්‍යයෙන් ලෝකයේ වෙන්නේ එහෙමයි. එකම අධ්‍යක්ෂකවරයා එක එක ශානවල චිත්‍රපටි කරනවා. ලංකාවේ තමයි හුඟක් වෙලාවට එක අධ්‍යක්ෂකවරයෙක්ගෙන් එකම ජාතියේ චිත්‍රපටි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ලෝකේ නම් එහෙම නෙමෙයි. මේ ගත්තම ස්පිල්බර්ග් එක එක ජාතියේ ෆිල්ම් සූට් කරනවා. ඒ වගේ අරුණත් මං හිතන්නේ මේ කාලේ යා කලින් කරපු චිත්‍රපටයට වඩා වෙනස් විදිහේ චිත්‍රපටයක් දැන් කරන්නේ. ඊට කලින් කරපු කෙනෙක් වෙනස්. ඉතින් හැමෝටම සුබ කරනවා. පිස්සු චිත්‍රපටය ගැන මම නම් මුකුත් දන්න හිතා ගන්න බැරි ඉන්නේ. එක ඒගොල්ලෝ පිටවන් පුකට්ටියක් කියන ඒගොල්ලන්ට හිතා ගන්න බැහැ. අපිට කොහොමද හිතා ගන්න බැන්නේ? අපිට ඕල්රෙඩි හැම වෙලාවෙම මම හිතන්නේ කවුරු හරි ෆිල්ම් එකක් කිල්ලුවත් පැනල් එකකින් දෙන්න ෆිල්ම් එකක් තියෙනවා. ෆ්‍රාන්ස් ෆිල්ම් එක මේ විදිහට වැඩ ඉවර කරලා තියෙනවා. ටෙලිඩ්‍රාමා එකක් අපි ඉවර කරලා තියෙනවා. එකක් මේ විදිහට ටෙලිකාස්ට් වෙනවා. තව එකක් අපි ඉවර කරලා තියෙනවා. දැන් අපි පිස්සු පටන් ගන්නවා. ඒ වගේම මගේ ටාගට් එක තමයි next year එකේ ෆිල්ම්ස් දෙකක් සහ ටෙලිඩ්‍රාමාස් දෙකක් හෝ තුනක් අනිවාර්යෙන් අශෝක් ෆිල්ම්ස් වලින් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. channels තුනකවත් යන්න ඕනේ සහ ෆිල්ම්ස් එකක් අනිවාර්යෙන් කරන්න ඕනේ කියන එක තමයි මගේ plan එක. ඔන්න ඉන්නවා ඉතින් අපි හැමෝම දන්න බින්ටි. නැගිය මොලේ වැඩි දැනුමත් වැඩි හැබැයි කතාව නම් ටිකක් අඩුයි. කාගෙද දැන් කතා අඩු? කවුද අපි කතා කරන්නේ කො? මේ ඉන්නේ ජැපියා. මෙයා මධ්‍යම අප්‍රිකාවෙන් ගෙනාපු දරුණු ගෝලෙක්. අනේ නිකන් මේ පුරු කියන්න එපා කාවිංග මචං. මං එහෙම දරුණු නෑනේ මෙයා. එහෙම තමයි මචං ඔයා කියන්නේ. කමක් නෑ. අපි දැන් අඳුරගමු අපේ පිළියව. මේකේ ඉන්නවා උසයෝ, කොටයෝ, අතරමැදියෝ. කමක් නෑ. මං තමයි තිලේ. මෙන්න මේගොල්ලන්ව තමයි ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ පිස්සු චිත්‍රපටයේ මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න.